අද අපි කතා කරන්නේ මේ පිටසක්වල ජීවී කතාවක් ගැන. හරිද? මේකෙදි අපි මේ පිටසක්වල ජීවී කතාව ඔයගොල්ලන් ගොඩක් අහලා ඇතිනේ. අපි අද මේකෙදි කතා කරන්නේ මේ ෆර්මි පැරඩොක්ස් කියන පැරඩොක්ස් එකෙන් මේ පිටසක්වල ජීවී කතාව කොහොමද යන්නේ කියලා. එතකොට මේකෙදි අපි මුලින්ම අපි දාන තර්කය තමයි මේ අවුරුදු බිලියන 13.8ක් විතර පරණයි අපේ යුනිවර්ස් එක. එතකොට මේ යුනිවර්ස් එකේ සාමාන්‍යයෙන් බිලියන 100ක් විතර තියෙනවා ගැලැක්සිස්. ඒ ගැලැක්සි එකක බිලියන 100ක් විතර තරු තියෙනවා කියලා කියනවා. එතකොට මේ තරු බිලියන 100ක් විතර තියෙද්දී මේ වගේ ගොඩක් තරු තියෙනවා ජීවයට සුදුසු තරු තියෙනවා. එතකොට මේ ජීවයට සුදුසු තරු වල ජීවීන් හිටියනම් මේ අපිට ඇයි මේ ගොල්ලන් හම්බුන් නැත්තේ කියන එක තමයි මේ කතාවේදී කියන්නේ. හරිද? මේ ඔගොල්ලන් අහලා තියෙනවනේ ඉතින් ගොඩක් කතා මේ පිටසක්වල ජීවීන් ආවා එහෙම හිටියා කියලා. නමුත් මෙතනදී අපි කතා කරන්නේ මේ ශිෂ්ටාචාරයක් වශයෙන් අපිට පිටසක්වල ජීවීන් හරියට හම්බෙලා නැහැ. අන්න ඒක ගැන තමයි මෙතනදී කතා වෙන්නේ. එතකොට කාලයත් සමග මෙතනදී තර්කයක් දානවා මේ සාමාන්‍යයෙන් ගැලැක්සි එක කොලොනයිස් වෙන්න කොලොනයිස් කරන්න සාමාන්‍යයෙන් අවුරුදු මිලියන 1ක් 10ක් අතර කාලයක් යනවා කියලා. නමුත් අපේ ගැලැක්සි එක අවුරුදු බිලියන 10ක් විතර පරණයි. එතකොට සෑහෙන කාලයක් තිබ්බා. එතකොට කොලොනයිස් වෙන්න කාලයක් තියෙනවා කියලා එක්කෙනෙක් තර්කයක් දානවා. සහ ඒ අතරේ තව කෙනෙක් අනිත් පැත්තෙන් කියනවා තව තර්කයක් අනිත් පැත්තෙන් දාලා තියෙනවා මේ බුද්ධිමත් ජීවීන් කියන කට්ටිය ඉතාමත් දුර්ලභ හොයාගන්න අමාරුයි කියලා. එතකොට ඒකට තවත් තර්කයක් දානවා මේ දැන් අපි කතා කරන්නේ බිලියන 100ක් විතර ගැලැක්සිස් තියෙන. ඒ ගැලැක්සි වල බිලියන 100ක් විතර එක ගැලැක්සි එකක තරු තියෙනවා. එතකොට මේ දුර්ලභයින් උනා සාමාන්‍යයෙන් බුද්ධිමත් ජීවි හම්බෙන්න සම්භාවිතාවයක් තියෙනවා වගේ කතාවකුත් කියනවා. හරි. එතකොට එතනින් තව ඉස්සරහට ගියාට පස්සේ තවත් තව කතාවක් තියෙනවා මෙතන. මේ නියස් ටික දැන් අපි දන්නවනේ මේ අපේ වර්තමාන අපේ පෘථිවියේ නියස් ටික ආයුධාරාමයේම තියෙනවා. ඔය වගේ තව කතාවක් තියෙනවා මේ ඉන්න ඒලියන්ස්ලාත් අපි කියන්නේ පිටසක්වල ජීවීන් කියලා කියන්නේ වෙනත් ග්‍රහ ලෝකයක ඉන්න ජීවීනුත් සාමාන්‍ය කොලොනයිස් වෙනවා වගේ දියුණු තත්ත්වයට එන්න කලින් නියෂ්ටික ආයුධවලින් යුද්ධ කරලා එතකොට දේශගුණික ප්‍රශ්න නිසා වඳ වෙලා ගියා කියලා කියන්න පැත්තකුත් එහෙම කතාවකුත් කියනවා. සහ තා මෙතෙන්ට තව තර්කයක් දානවා සාමාන්‍යයෙන් තව කතාවක් මෙතනදී කියනවා සාමාන්‍යයෙන් මේ ශිෂ්ටාචාරයක වර්ධන වේගයට වඩා සාමාන්‍යයෙන් සමාජයක් විදිහට බුද්ධිමත් භාවයේ වර්ධන වේගය අඩුයි. එතකොට අර වගේ ගැටුම් ඇති වෙලා ඒක නැති වෙලා යන්න පුළුවන් වගේ කතාවකුත් කියනවා. හරිද? සාමාන්‍ය නැත්තම් තව කට්ටියක් කියනවා ශිෂ්ටාචාරය. තව කතාවක් තියෙනවා මේ ඒලියන්ස්ලට ශිෂ්ටාචාරයක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට අදාළ ඒගොල්ලන්ගේ පවර් සෝස් ඇති. ඒගොල්ලන්ට තව මේක එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ මේ ගැලැක්සි එකක් පුරාවට කියලා. එතනින් තව පැත්තකට යනවා සූ හයිපොතසිස් කියන එකේ හයිපොතසිස් එක තියෙනවා. ඒකේ කියන්නේ මේ ඒලියන්ස්ලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න උවමනාවක් නැහැ. ඒගොල්ලන් වෙනම ඉන්නේ අපි ගැන දන්න හැබැයි අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ නෑ වගේ කතාවක් එතනින් කියනවා. කොහොම හරි එතනින් ගියාම තව පැත්තක් තියෙනවා මේ අපි දන්න ෆිසික්ස් වලින් අපි සාමාන්‍ය සංඥානේ අල්ලගන්න උත්සාහ කරන්නේ ඒලියන්ස්ලගේ. නමුත් ඒලියන්ස්ලා අපි තාම හඳුනාගෙන නැති වෙනස් සංඥා වලින් ගනුදෙනු කරනවා. ඒක අපිට තාම හඳුනා ගන්න බෑ කියලා කතාවකුත් කියනවා. හරිද? කොහොම වුණත් මෙතනදී ගොඩක්ම කියන්න උත්සාහ කරන්නේ මේ ප්‍රඥාව තොර තාක්ෂණය මේ ජීවී විශේෂයක් වඳ වෙලා යන්න හේතුවක් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මොකද මේ පැරඩොක්ස් එකෙන් ඒක තමයි ඉස්සර අපිට ගන්න තියෙන කතාව. කොහොම හරි මේක ඉන්ට්‍රස්ටිං පැරඩොක්ස් එකක්.
අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් තවත් ඉන්ට්‍රස්ටිං කතාවකින් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. බයි.